right. අපි මෙතන ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා බලමු. ඔයා lower purchase එකට එන්ටර් වෙනකොට හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ. මෙන්න මේ නිල් පාට ඩොට් එක දිහා. right. නිල් පාට ඩොට් එක දිහා තමයි ඔයා හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ lower purchase එකට එන්ටර් වෙනකොට. right. ඔයා දැක්කා ඒ ට්‍රේඩ් එක අපි වින් කරා. මම මෙතනදි කළේ මෙන්න මේ හැදිලා තියෙන නිල් පාට ඩොට් එක පහු කරගන්න මාකට් එක දෙපාරක් අප් එකට ගිහිල්ලා එකක් ඩවුන් එකට යනකොට තමයි මම lower purchase එකට එන්ටර් වුනේ. හරි. අපි තව අවස්ථාවක් බලමු. මෙන්න මේ නිල් පාට ඩොට් එක පහු කරගන්න. මාකට් එක දෙපාරක් continuously අප් එකට ගිහින් දෙපාරක් තුන් පාරක් හොඳයි. මම රෙකමන්ඩ් කරන්නේ දෙපාරක් continuously අප් එකට ගිහිල්ලා එකක් ඩවුන් එකට යනකොට තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. හරි. මම අර කතා කරපු ටයිම් පීරියඩ් එක මේ පර්චේස් එකටත් පොදුයි මේ lower purchase එකටත් පොදුයි. ඒ ටයිම් පීරියඩ් එකේදී ට්‍රේඩ් කරොත් සක්සස් විනිං එකක් අපිට ගන්න පුළුවන්. නමුත් මම කිව්වා වගේ මම කියන්නේ කවදාවත් මේවා 100%ක්ම වින් කරනවා කියලා. මොකද volatility කියන වචනේම තියෙනවා අස්ථාවරයි කියලා. අපිට කවදාවත් කියන්න බෑ 100%ක්ම ස්ට්‍රැටජි එකක් වින් කරනවා කියලා. හරි බලන්න. එකක් ඩවුන් එකට ගියවම අපි low purchase එකට එන්න බලමු. හතරක් යුත් දාන්නේ අපි උපරිම 3ක් යනකම් විතරයි බලන් ඉන්නේ. හතරක් යනකම් බලන් ඉන්නේ නැහැ. උපරිම 2 සමාන උපරිම 3ක් විතරක් යනකම් බලන් ඉන්නවා. හරි. හැමතිස්සෙම low purchase එකට enter වෙද්දී මෙන්න මේ නිල් පාට ඩොට් එක කෙරේ අවධානය යොමු කරන්න. නිල් පාට ඩොට් එක continuous දෙකක් ගිහිල්ලා එකක් ඩවුන් එකට ගියවම අපි lower purchase එකට enter වෙනවා. right. එන්න මේ වගේ තැන්වලදී ඔයා ට්‍රේඩ් වලට enter වෙන්න එපා. ඒ කියන්නේ 6 ඒ කියන්නේ එක දිගට වෝම් හෙඩ් එක නිල් පාටලා තියෙදි එහෙම යන්නේ අපි උපරිම බලන්නේ 3. 3 ගිහිල්ලා එකක් අනිවාර්යයෙන්ම ඩවුන් එකට යන්න ඕන. right. අපි තව අවස්ථාවක් බලමු. ඔයා හරිම තැනදී ට්‍රේඩ් එකට එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න. අනිවාර්යයෙන්ම සක්සස් විනිං ගේම් එකක් ගන්න පුළුවන්. එක දිගට සාමාන්‍යයෙන් ට්‍රේඩ් විනිං ට්‍රේඩ් 3කට වඩා දාන්න යන්න එපා. ඔයාලා ට්‍රේස් කරන්න ඉඩ තියෙනවා. මම ඔය ඉස්සරහට කතා කරනවා. එක දිගට විනිං ට්‍රේඩ් 3කට වඩා කොයිම වෙලාවකවත් දාන්න එපා. කොයිම අවස්ථාවකදීවත් ඔයාව බ්‍රෝකර් විසින් ට්‍රේස් කරන්න ඉඩ තියෙනවා. ඒවා මම ඉස්සරහට කතා කරනවා. right. අපි බලමු ට්‍රේඩ් එකට හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න. එන්න මේ නිල් පාට ඩොට් එක කෙරෙහි ඔයා අවධානය යොමු කරන්න. low purchase එකට enter වෙනවා. නිල් පාට ඩොට් එක පහු කරගන්න. මාකට් එක continuous දෙපාරක් අප් එකට ගිහිල්ලා එකක් ඩවුන් එකට ගියාම අපි lower purchase එකට enter වෙනවා. හරි. ඔයා එක ට්‍රේඩ් එකක් දාලා හොඳට ඇනලයිස් කරන්න ඊළඟ ට්‍රේඩ් එක දැකපු ගමන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න එපා. ඔයා ලොස් වෙන්න ඉඩ තියෙනවා. එක ට්‍රේඩ් එකක් දාලා දැකපු ගමන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න එපා. ඔයා ලොස් වෙන්න ඉඩ තියෙනවා. හොඳට ඇනලයිස් කරලා තමයි දාන්න ඕන. හොඳ ඉවසීමෙන් හොඳට ඇනලයිස් කරලා දාන්න අනිවාර්යයෙන්ම සක්සස් විනිං ගේම් එකක් අපිට ගන්න පුළුවන්. හරි. බලන් ඉන්න මාකට් එක මෙන්න මේ නිල් පාට ඩොට් එක කෙරෙහි ඔය අවධානය යොමු කරන්න. හරි. හරිම තැනදී ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් අපිට වින් ගේම් එකක් ගන්න පුළුවන්. බලමු අපි. එක දිගට ඔයා ට්‍රේඩ් කරන් යන්න එපා කොයි වෙලාවකවත්. ඔයාව අනිවාර්යයෙන්ම බ්‍රෝකර් ට්‍රේස් කරනවාමයි. ඒවා මම ඉස්සරහට කතා කරනවා. right. කොයි වෙලාවකවත් කලබල වෙලා ට්‍රේඩ් දාන්න යන්න එපා. හොඳ ඉවසීමෙන් මයින්ඩ් සෙට් එක ක්ලියර් කරගෙන තමයි අපි ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕනේ. හරි අපි බලමු. මෙන්න මේ නිල් පාට වුම් එක පහු කරගෙන මාකට් එක දෙපාරක් අප් එකට ගිහිල්ලා එකක් ඩවුන් එකට ගිය ගමන් තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. right. හතරක් ගියා. දැන් මේ වගේ අවස්ථාවල ට්‍රේඩ් දාන්න බෑ.
right අපි ට්‍රේඩ් එකට එන්න උනා බලමු අපිට සක්සස් විනින් ගේන් එකක් ගන්න පුළුවන් ඒද කියලා right right ඔයා දැක්කා ඒ ට්‍රේඩ් එකත් අපි වින් කරා හරි මේ විදිහට තමයි අපේ ස්ට්‍රැටජිස් වැඩ කරන්නේ ඔයා හරිම තනින් ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට මම කියනවා වගේ සක්සස් විනින් ගේන් එකක් ගන්න පුළුවන්